ජෙසුපීටයි අලුත් දවස්සක බොව මුණගැහීම ගැන තන්තෝසයි. ඔත් මට මේ දවසේ මුණගැහෙද්දී ඇදහිල්ල ගැන කතා කරන්න ඕනේ. ඇදහිල්ල කියන දේ මිනිසුන්ගෙන් ඊන වෙච්චි සහ ඊන වෙමින් යන කාලයක තමයි අපි ඉන්නේ. මම 1990 ඉතර මගේ ජීවිතේ යම් පරිවර්තනයක් වෙන 90 92 93 94 පායනකොට මම තරුණ ළමෙක් හැටියට ජීවිතේ බොහෝ දේවල් වලට මුහුණ දෙනවා. ඔබට මම කියන්න ඕනේ මගේ ඒ කාලේ මම යේසුස් වහන්සේ අඳුනන්නේ නැහැ. මම යේසුස් වහන්සේව දන්නේම නැහැ. හැබැයි මගේ ජීවිතේ කම්කටොළු ගොඩකට මුහුණ දුන්නා. දන්නවද? එක වේලයි කෑවේ ජීවිතේ එක කොට කලිසමයි එක බැලුවොත් එimhe පිටිපස්සේ හිරිලා. මෙවැනි කාලයක් ගෙවිමින් ගියා. නමුත් ජීවිතේ ඇදහිල්ල කියනා වූ තැනට එන්න සහ වෙනස් වෙන්න මේ මනුෂ්‍යයන්ගේ ජීවිතේ අද වර්තමානයේ අපේ ඇදහිල්ල අර ඒ කාලේ අපිට කන්න නැතිව එක වේලක් කාලා ජීවත් වෙච්ච කාලේ ඉරිච්ච කලිසම් ඇඳපු කාලේ වගේ අපේ ඇදහිල්ල දැන් තියෙන්නේ වගේ. ඒ දන්නවද? දෙවියන් වහන්සේගේ ආශිර්වාද සුළු කරන තැනට පත් වෙලා තියෙන. ඇදහිල්ලෙන් තීරණ ගන්න කැමති නැහැ. මිනිස් අපි දකන ඒබ්‍රර පොතේ කියනවා 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ මොකද? ඇදහිල්ල නම් බලාපොරොත්තුව දේවල් ගැන සාතකයක්. ඇදහිල්ල ගැන බලාපොරොත්තු වන දේ ගැන සාතිකයක්. ඔබට ඇදහිල්ල ගැන සාතිකයක් තියෙනවද? නැත තාම ඔබ මුමුණනවද? අන් අයට ආදර්ශයක් වෙන්නේ කොහොමද? ඔබ කොය ආකාරයෙන් එයාගේ ජීවිත වලට ලං වෙන්නේ? ඒ කිතුණු ජීවිතයේ ඇතුලේ කොහොමද බලපෑමක් ඇති වෙන පිණිස කියන්නේ? මිනිසුන්ට අද දවසේ දැනෙන්නට ඕනේ මගේ ප්‍රේමවන්තේනි. ඒ තමා ඔබ හැදහිල්ලෙන් වර්ධනය වෙච්ච කෙනෙක්. ඇදහිල්ල දකින්න කෙනෙක් වෙන්න ඕනේ. ඇදහිල්ලෙන් ලබා ගන්න ඕනේ. මම එකයි කිව්වේ මම යේසුස් වහන්සේ දන්නේ නැති යුගයේ කුසගින්නේ තියා මගේ ජීවිතේට හරියට හැඳුමක් තිබුණේ නැහැ. හරි ලස්සනයි ඒ කාලේ තරුණ ළමයි දික්කල්සන් ඇඳන් යනකොට. ඉතින් මට ඒ වගේ තිබුණේ මම ආසා කරා. මම වෙන කෙනෙක්ගේ එකක් ඉල්ලගෙන ඇඳලා ඒක ඇඳගෙන යද්දි මිනිස්සු කෝ ඔය හරි ඇඩයි අර ලස්සනයි කියලා. හැබැයි ඒ කලසුන් මම වෙන කෙනෙක්ගේ ඒක මම එයාට දෙන්න ඕනේ. තේරුම් ගන්න. දීමේ ආශිර්වාද අත්දකින්න නම් ඇදහිල්ල ඕනෙමයි. දීමේ ආශිර්වාද අත්දැකීමේ කරුණාව ඔබ සතු විය වගකීමක්. මොකද හේතුව ඔබ වර්ධනය වෙන්න දෙවියන් වහන්සේ තුල. ඔබ කිසිවක් නැතුව ඔබ ඇඳුම කඳින්න නැතුව වේලක් කණ්ඩ නැතුව හිටපු යුගයේදී හැබැයි ඔබ යේසුස් වහන්සේ ගේනවා මෙවැනි මාවතක් ඔස්සේ පුතුමාකාර ලෙස ඔබට සුභාරංචි පණිවිඩය තුල. ඔබේ සුභාරංචි පණිවිඩය අහලා ඔබ විශ්වාස කරලා ඇදහිල්ල නම් බලාපොරොත්තුව දේවල් ගැන සහතිකය ඔබ අල්ල ගන්නවා. නමුත් සහතිකය අල්ලගන්නේ මොනවා මතද ඔබ? දේව වචනය ඇදහිල්ල මත. නමුත් වර්තමානයේ අපි මොනව සමගද අල්ලාගෙන ඉන්නේ? මොනව සමගද ඇදහිල්ල අපි අල්ලන් ඉන්නේ? ඇස් දෙකට පෙනෙන, මිනිස්සු ප්‍රිය කරන, මිනිස්සු සතුටු කරන, මිනිස්සු ඔබ අගය කරන, ඒ මිනිස්සු ඔබත් එක්ක කතා කරද්දී එතකොට තමයි ඔබට ඇදහිල්ල ඉන්නේ නැහැ. යමක් නැති තැන ඔබ ඇදහිල්ලෙන් ගොඩනගා ගන්න ඕනේ. ඔබ ඇදහිල්ල ලබන කල ඔබගේ කෙත ඔබගේ ආත්මය සැබවින්ම ආශිර්වාද ලබන්නට යනවා. ඒ ආශිර්වාදය සැබෑකමේ ආත්මයක් බවට පරිවර්තනය වෙන්න යනවා. ඒ තමයි ඔබට දුන්න ඇදහිල්ල තුල ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ඒක මහත් ලෙස ඔප්පු කරන්න යන්නේ. ඒක ඔබ කිතුණු ජීවිතේ දින පතා ජීවිතේ අවදෙමින් යන එක. දිනපතා ඇදහිල්ලෙන් වචනේ අල්ලගන්න එක. දිනපතා තවත් කෙනෙක් ධෛර්යමත් කරන එක. දිනපතා තව කෙනෙක් ඔසවන එක. දිනපතා තව කෙනෙක් ගොඩ නගින එක. නමුත් අපේ කටේ තියෙන මොකද්ද? අද මිනිස්යාගේ තියෙන මානසික ඇදහිල්ලක් තිබෙන්නේ. මානසික ක්‍රියාවක් තිබෙන්නේ. එදා මුල් කාලේ දැක්ක දෙවියන් වහන්සේ ඇදහිල්ලෙන් අද දකින්නේ නැහැ ප්‍රේමවන්ති වර්තමානයේ. ඒකට හේතුව තමයි ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන් මිනිස්සුන්ට විවිධ දේවල් තියෙන්න පුළුවන්. නමුත් එදා කන්න බොන්න වැරෑලි හැඳපු අපට අද ජේසුස් වහන්සේගේ ඇදහිල්ලේ සහතිකය අල්ලගත්තට පස්සේ ස්වාමීන් වහන්සේ අපිට ආශිර්වාද කරා මාවත පෙන්නවා. ඒ මාවතේ දෙවියන් වහන්සේ ඔබව මාවත රජ කරලා තිබෙනවා. ඒ රජකමට උන්වහන්සේගේ පුත්‍රයෙක් ඇතුලේ පත්ක්‍රීම කරලා තිබෙනවා. තේරුම් ගන්න. අද අපිට තව අයට දෙන පිණිස ඇදහිල්ල පෝසත් කරපු දෙවියන් වහන්සේ. ඒ රජුණු ඒ ඇදහිල්ල අද ඔබ මහතර සුළු වෙනව නේද? අද ඔබට මට ඇදහිල්ලක් තිබෙනවද? අද ඇදහිල්ලෙන් කතා කරන්න පුළුවන්ද? නැත්නම් මොකක්ද අද ප්‍රශ්නේ තිබෙන්නේ? අද ඇදහිල්ල කියන දේ කතාව ඇතුලේ ඔබගේ ආත්මේ ගැටෙන්නේ කුමක් දේවල් නිසාද? කරුණාකර තේරුම් ගන්න.
ඇදහිල්ල නම් ඇදහිල්ල සහතිකය ඔබ ලබන්න. ඒ සහතිකේ භෞතිෂ්ම ඔබ ලබන්න ඕනේ. ඒ ලැබීම කරන කොටගෙන ඔබගේ ජීවිතේ ඇතුල් හන්තේ බොහෝ කාරණා වෙනස් වෙන්න ඕනේ. රජුන්ගේ රජු ඔබට සපයනකොට ඒ රජුන් ඒ උන්වහන්සේ රජකමේ දෙවියන් වහන්සේ පුත්‍රය දැන් කවුද? එයා ඇදහිල්ලේ උරුමකාරයෝ වෙන්න ඕනේ. උරුමය ගැන කතා කරනකොට ඇදහිල්ල ගැන අපි කතා කරන්නේ. මිනිස්සු ඇදහිල්ල ගැන කතා කරන බොහෝ වචන ගේනවා. ප්‍රඥාවෙන් කතා කරනවා, මානසයෙන් දැනුමෙන් කතා කරනවා, මනුස්සයන්ගේ අත්දැකීමෙන් කතා කරනවා. මම කතා කරන්න කැමති හැබැයි ප්‍රේමන්තනි ආත්මයෙන් සැබෑ කමේ ආත්මේ ඔබ කතා කළ යුතුමයි. සැබෑ කමේ දොරටු එවිටයි විවෘත වෙන්නේ. එවිටයි ස්වාමීන් වහන්සේ අවුකම් දෙන්න යන්නේ. ඒකයි මේ කියන්නේ ඒ බ්‍රෝපතේ 11 පරිච්ඡේදයේ පළවෙනි පදේ ඔබ හොඳට මෙනෙහි කරන්න, ඔබ කල්පනා කරන්න, ඔබට සහතිකයක් තිබෙනවද? බයිබලයේ අනුකූල ඔබ සහතිකය අල්ලගත්තද? ඔබ ඔබගේ ගුරුවරයා ඔබට උගන්වූ වචනය අනුව ඔබ සත්‍යතාවය අවදි කරගෙන තේරුම් ගත්තද? මේ ඇදහිල්ල අල්ලගත්තද? මේ ඇදහිල්ල සමග ඔබගේ කිතුණු ගමනේ ගමනාන්තය ජයග්‍රහණය කරලා තිබෙනව නේද? දැන් ඔබ අනිත් කෙනාව ජයග්‍රහණයට ඔසවන්න. ඔබ ඇදහිල්ලෙන් වැටිලා නම් ඔව ඔසවන්න. ඔබ කියන මම රජෙක්ගේ පුතෙක්. ඒ රජතුමාගේ පුත්තු කොහොමද ඉන්න ඕනේ? ඇදහිල්ල සහතික ඇතුව. එහෙනම් ඒ රජතුමා මහිමේ ගෞරවය ලබන්නේ නම් ඔබ පුත්‍රමය පොළවේ උන්වහන්සේගේ වචනේ සහතිකය සැබවින්ම උරුමය ඕන දකින්න අවශ්‍යව තිබෙනවා. මේ ජීවිතේ බොහෝ වේදනාවන්, බොහෝ ප්‍රශ්නේවි, අමාරුකම් ඒවි, බොහෝ කාරණා ඇවි. මනුෂ්‍යයේදී තමන්ට ගෞරවය නොකරනවා නම් ඔහු වෙලා දකීවි. ඔබ සැලෙන්න එපා. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ කරුණාවෙන් බලවල් ලෙස ක්‍රියා කරන පිණිස උන්වහන්සේ ඔබව පාවිච්චි කරන්නට යනවා. ඔබගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ අත්දකින්නට යනවා. ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව බලවල් ලෙස අත්දකින්න යනවා. සුද්ධාත්මයන් වහන්සේ පුදුම ලෙස ක්‍රියා කරන්න යනවා. මේ මොහොතේ ස්වාමීන් වහන්සේගේ ප්‍රේමයද ස්වාමීන් වහන්සේගේ කරුණාවද නොඅඩුව අප මත නිදහස් කරන්න කියලා යාඥා කරනවා. අබ්බා පියාණනි, ආදර දෙවියන් වහන්සේ, ගැලවුම්කරුතුමනි, සුද්ධාත්මයන් වහන්සේ ඔබගේ මඟ පෙන්වීම තබන්නට කියලා යාඥා කරනවා. පියාණනි, දැන් ඔබගේ ක්‍රියාවද, දැන් ඔබගේ දයාව නිරන්තරයෙන් තබන්න. මේ හැම ක්‍රියා කිරීම තබන්න. සුද්ධාත්මයනි, මේක අසනහයට ඔබ වහන්සේගේ පුදුම කරුණාව නිදහස් කරන්න. ඒ අයගේ ජීවිතවල සැබෑ දේ තේරුම් අරගෙන උන්ට යමක් මේන් තේරුම් අරගෙන ජීවිතය යමක් වටහාගෙන ඒ ඇදහිල්ල තව වර්ධනය කරන්න, තවත් කෙනෙක් ධෛර්යමත් කරන පිණිස ඔබ ක්‍රියාව තබන්න කියලා යාඥා කරනවා. පියාණනි, ඔබගේ නොනවතින දයාව, නොනවතින ක්‍රියාව, නොනවතින බලය, නොනවතින ජීවනය එමත තබමින් ක්‍රියා කළ මැනව. සුද්ධාත්මයන් වහන්සේ නිරන්තරයෙන් මඟ පෙන්වන මැනව. පියාණනි, යම් අඩුපාඩුකම් ඇති ඇදහිල්ල තුළ ස්වාමීනි අපිට ඔබ කියන මුල් ප්‍රේමය අමතක කරන්න එපා කියලා. නමුත් අද අපි අමතක කරලා දෙවියන් වහන්සේගේ ළඟ අපි උන්වහන්සේගේ දේව පුත්‍රය හැටියට ජීවත් වෙද්දී, නමුත් ඇදහිල්ල නැති ප්‍රකාශනයන් අපි මුකින් නික්මෙද්දී බොහෝ භයංකරව තිබෙනවා. නමුත් අපි කියනවා ස්වාමීනි, ඔබ වහන්සේගේ ඇදහිල්ල තුළ අපි විස්තීර කරලා තිබෙන නිසා පොළවේ. ඇදහිල්ල තුළ අවසන් මේ ජීවිත අවසන් උස්මට යනතේ සිටින්ට අපට උපකාර කළ මැනව. යේසුස් වහන්සේගේම නාමේ. ආමේන්.